මේ බලන්න මේ කොළඹ ඉඳන් මේ බස් එකේ එන්නේ පුදුම හෝන් තොගයක් ගාගෙන පාර මැද්දේ මිනිස්සු තියාගෙන මේ මිනිස්සුන්ට එහාට මෙහාට යන්න බැරි වෙන්න. ඔය කිසිම සිග්නල් ලයිට් එකක්වත් මොකුත් නැතුව තමයි මේ යන්නේ පාරේ. පිස්සෙක් වගේ. ඒ කොළඹ පටන් ගත්ත දැන ඉඳන් තමයි මේ හෝන් එකේ එන්නේ. පුදුම කරදේ. ඔය ලයිට් වැඩ කරන්නේත් නෑ. ඔය පාර මැද්දෙම තමයි මිනිස්සු දෙනක් ගන්න නවත්තන්නේ. ඕන් පේනවනේ. ඔය පාර මැද්දේ ඔක්කොටම යන්න බැරි වෙන්න නවත්තනවා. ND 75.8 මත්තේකොට පිටකොටුව බස් එක. එයාගේ වැඩ ටික ඔක්කොම ඉවර වෙනවා අපි පාර මැද්දේ නවත්තගෙන ඉන්න ඕනේ. ඔය පේනවනේ. පොඩි දුරක් තියෙන මත්තේකොට ඒ වුණාට යන ස්පීඩ් එක. අර එහෙනම් කොට ඇවිල්ලා මේ ඉරි කපාගෙන යන හැටි මේ ඔය පේනවනේ ඔන්න බස් එකක් යන විදිය මෙච්චර ඇක්සිඩන්ට් වෙනවා මිනිස්සුන්ගේ ජීවිතේ කිසිම දෙයක් ගානක් නැතුව යන හැටි ඔය ඔක්කොම හරි අර ඔච්චර බස් ස්ටෑන්ඩ් තියෙනවා නවත්තන්නේ පාර මැද්දේ තනියරි මොකොත් එයාලා මාර්ග නීති කිසිම දෙයක් නැහැ. එතන ඉඳන්ම මාර්ග නීති කඩ කර තමයි මේ බස් එක ආවේ. මේ වගේ කිසිම නීතියක් නැතිව බස් වල ඕන මිනිස්සු දැනගන්න ඕනේ මේ බස් අයිතිකාරෝ මේ වගේ මෝඩ මිනිස්සුන්ට බස් නොදෙන්න. ඔය පේනවනේ හෝන් ගන්නවා එවල ඉඳන්. ඔය පාර මැද්දෙමයි නවත්තන්නේ. ඔය ඔච්චර ඉඩ තියෙනවා පාර මැද්දෙමයි නවත්තන්නේ. එයාගේ වැඩ ටික ඔක්කොම දෙනක බස්සනක අපි ඉන්න ඕනේ යන්න බෑ මේ ඉර කපාගෙන අපිට යන්නත් විදියක් නැහැ කැපුවොත් පොලිසිය අල්ලනවා මේවා කිසිම දෙයක් පොලිසිය අල්ලන්නේ නැහැ මටන් ගත්ත වෙලේ ඉඳන් ඉරි කපාගෙන යන්නේ ඔය අනිත් මිනිස්සුවත් අමාරුවේ දාලා ඔය මේ කොළඹ ඉඳන්ම ඔය විදියට තමයි ආවේ පේනවනේ අර මිනිස්සු කී දෙනෙක් අමාරුවේ වැඩනවද බලන්න යන විදියට ඔක්කොම මාර්ග නීති කඩ කරගෙන එනවා ඔය හැම තිස්සෙම නවත්තන්නේ වගේ තමයි සෙනග හිටියොත් අපිට යන්න බැරි වෙන ඉරි කපාගෙන යන්න තමයි නවත්තන්නේ මත්තේකොට පොලිසියේ ඔයසි මාත්‍යාගේ අවධානය පිට මේක පොඩ්ඩක් බලන්න. මේ ඔක්කොම ඉරි කපාගෙන යන්නේ නේ. බස් ස්ටෑන්ඩ් එක පෙනි මොකක්ද දන්නේ හදිස්සිය ඔය. මිනිස්සු යට කරගන්න මේවා කරන්න හදන්නේ ඔය.